Hello guys, ඉතින් ඔන්න අද තවගේ මිනිදු වීඩියෝ කරගෙන ඉතින් අද අපි යන්නේ බ්ලඩ් මූන් ඉවෙන්ට් සීරීස් එකේ ඉන්න සුපර් ඉවෙන්ට් එක බලන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා නැත්නම් ඉතින් subscribe කරලා set වෙන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් අද මම තෝරගෙන තියෙන ඉතින් ඉස්සරහට එන තියෙන සුපිරිම ලොබි ඇනිමේෂන් එක අපි යමු මොකක්ද කියලා බලන්න. ඉතින් guys මේ විදිහට තමයි ඉස්සරහට එන තියෙන සුපිරිම ලොබි ඇනිමේෂන් එක ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් මේ සුපිරිම ඉවෙන්ට් එක අගෝස්තු 21 වෙනිදා ඉතින් අපේ සර්වර් එකට පාන්දරේ 1:00 එනවා. ඉතින් දැන් මම ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියාගන්න. ඉතින් ඩයමන්ඩ් 1600ක් විතර යනවා මේ ඉවෙන්ට් එක කවර් කරන්න. ඉතින් මේ විදිහට තමයි රයිවල් ඇනිමේෂන් එකේ ප්‍රිවිව් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ සුපිරිම ඉවෙන්ට් එකක් තමයි. ඉතින් ඔයාලත් ගන්නව නම් ගන්න. ඉතින් මේකට 9 ජෙම් 9 ලක් එක පවා තියෙන්න පුළුවන්. ඉතින් කෝකටත් ස්පින් කරලා බලන්න. ඉතින් guys ඉතින් මම ඊළඟට තෝරගෙන තියෙන ඉස්සරහට එන තියෙන සුපිරිම ඉවෙන්ට් එක ගැන ඉතින් අපි මොකක්ද කියලා බලන්න. ඉතින් guys මේ තියෙන ඊළඟට එන තියෙන ඉමෝට් රොයල් එකේ මේ වගේ සුපර් ඉමෝට් 4ක් එන්න දෙනවා. ඉතින් මේ ඉවෙන්ට් එකේ ඉන්නේ අලුත්ම ඉමෝට් ඇස්සා කලින් ආපු ඉමෝට් 3ක් ඉතින් එන්න දෙනවා. ඉතින් guys මේ විදිහට අලුතෙන් එන්න තියෙන ඉමෝට් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන guys පළවෙනි පාට සොම්බි සමුරායි ආපු ඉමෝට් එක. ඉතින් මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් guys මේ ඉමෝට් එක නම් වැඩි සෙට් නෑ. ඉතින් යම් කෙලවෙරන සීන් එකේ ඉමෝට් එකක්. ඉතින් මේ වගේ ආතලු දෙනවා ගරිනා ඉඳලා. ඉතින් මේ ඉමෝට් එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. ඉතින් බොයිස් මේ ඉමෝට් එක තමයි ඉතින් අන්තිමේට මෙන්න තියෙන ඉමෝට් එක. ඉතින් ඉමෝට් රොයල් එකේ ඉමෝට් 4ම ගන්න. ඉතින් ඔයාලට යනවා ජෙම් 4000ක්වත්. ඉතින් ඔයාලා මේ ඉවෙන්ට් එක මීට කලින් ඇවිල්ලා තියෙන ඉඳා ඉතින් ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියාගන්න. ඉතින් guys මේ ඉමෝට් රොයල් එක අපේ සර්වර් එකට අගෝස්තු 25 වෙනිදා වාන්දරේ කාමට එන්න තියෙනවා. ඉතින් දැන් මම ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියාගන්න ගැම්මඩම. ඉතින් guys අපි ඊළඟට මම තෝරගෙන තියෙන මොකක්ද කියලා බලන්න. ඉතින් guys මේ ඉවෙන්ට් එක තමයි ඉතින් බ්ලඩ් මූන් ඉවෙන්ට් සීරීස් එකේ තියෙන ප්‍රධානම ඉවෙන්ට් එක. ඉතින් මේ විදිහට බන්ඩල් 4ක් තමයි මේන්ලි එන්නේ. ඉතින් මේ විදිහට තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් guys කවුරුත් ආසේ සොම්බි සමුරායි බන්ඩල් එක මේ ඉවෙන්ට් එකත් එක්ක එන්න තියෙනවා. ඉතින් guys තව ඉන්කියුබේටර් ආව බන්ඩල් 4කුත් මේ ඉවෙන්ට් එකට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් guys මේ ඉවෙන්ට් එකේ ඉන්නේ යුනිවර්සල් ටෝකන් රින් ඉවෙන්ට් එකක් විදිහට. ඉතින් දැම්ම ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියෙනවා. ඉතින් ඩයමන්ඩ් 6000ක් හෝ 7000කින් මේ ඉවෙන්ට් සේරම ගන්න පුළුවන්. ඉතින් දැම්ම ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියාගන්න. ඉතින් guys මේ ඉවෙන්ට් එක අගෝස්තු 23 වෙනිදා සිංගප්පූරු සර්වර් එකට පාන්දරේ 1:00 එන්න තියෙනවා. ඉතින් guys ඊළඟට මම තෝරගෙන තියෙන ඉවෙන්ට් එක මොකක්ද කියලා බලමු. මේකත් එන්න තියෙන සුපර් ඉවෙන්ට් එකක්. ඉතින් මේකේ ඉන්නේ මැක්ස් ඉවෙන්ට් සහ AWM වල ග්‍රෑන්ඩ් ප්‍රයිසස් ටික හා මැක්ස් ඉවෙන්ට් එකට අලුතෙන් ස්කින් එකක් එනවා. ඉතින් ඒක තමයි මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් කලින් ආපු AWM පැන්ඩා ස්කින් එකත් මේ පාර රිටර්න් කරලා තියෙනවා. ඉතින් මේකේ ඉන්නේ යුනිවර්සල් ටෝකන් රින් ඉවෙන්ට් එකකට. ඉතින් දැම්ම ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියෙනවා. ඩයමන්ඩ් 5000කින් විතර ගන් 4-5ක් විතර ගන්න පුළුවන්. ඉතින් මේ ඉවෙන්ට් එකේ ඉතින් guys මේ ඉවෙන්ට් එක හරියටම ඉන්නේ ඉතින් අගෝස්තු 29 වෙනිදා අපේ සර්වර් එකට පාන්දර 1:00 එන්න තියෙනවා. ඉතින් මේ සුපර් ඉවෙන්ට් එක බ්ලඩ් මූන් සීරීස් එකට පස්සේ ඉතින් අපිට Naruto chapter 1 ඉතින් රිටර්න් කරලා කියලා නිවුස් එකක් තියෙනවා. ඉතින් මේක කොහොමත් 100% කන්ෆර්ම් වෙලා තියෙනවා. සැප්තැම්බර් මාසේ තමයි මේ ඉවෙන්ට් එක ෆුල් රිටර්න් කරනවා කියලා අපිට දැන් නිවුස් එකක් ලැබිලා තියෙනවා. ඉතින් guys මේ බන්ඩල් එක රිටර්න් කරන්න තරම් අර Naruto fans ලා වැඩි හින්දා මේ පාර රිටර්න් කරලා තියෙනවා. ඉතින් Naruto chapter 3 එකකුත් ඩිසයින් වෙනවා කියලා ඉතින් අපිට නිවුස් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙනම් guys ඉතින් අදට අපි ගිහිල්ලා ඉන්න. ඉතින් මේ වීඩියෝ ෆුල් වීඩියෝ එකම බලවට thank you. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් ඉස්සරහට එන සුපිරිම ඉවෙන්ට් එකක් ගේන්න බලාපොරොත්තු වෙන්න. ඉතින් අදට එහෙනම් අපි ගිහිල්ලා නම් හැමෝටම ජය වේවා.